නිෂාන් මැග්නයිට් SUV රථය ලෝපුරා රටවල් 65කට අධික ප්‍රමාණයකට අපනයනය කිරීමට නියමිතයි. ලෝපුරා භාවිතා කරන එම මෝටර් රථය ශ්‍රී ලංකාවේ ඉන්න ඔයාටත් දැන් ගන්න පුළුවන්. මේ දවස්වල හැමෝම කතා වෙන වාහනයක් තමයි මේ නිෂාන් මැග්නයිට් SUV රථය. ඒකට හේතුව තමයි මේ වාහනේ වෙළඳ පොලේ තියෙන අනිත් වාහන එක්ක බලනකොට මිලෙහි ඇති අඩුවීම. නිෂාන් මැග්නයිට් කියන්නේ දැනට ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් වාහන මිල ගණන් එක්ක බලනකොට වාහනේ බ්‍රෑන්ඩ් එක, පෙනුම සහ මිල නිසාවෙන් ගොඩක් අය කතා බහට ලක් වෙලා තියෙන වාහනයක් බවට පත් වෙලා තියෙනවා. නිෂාන් මැග්නයිට් කියන්නේ කම්පැක්ට් SUV ගණයට අයත් මෝටර් රථයක්. ස්පෝර්ට් මාදිලි වලට සමාන හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිත SUV එකක් තමයි මේ නිෂාන් මැග්නයිට් කියන්නේ. නිෂාන් මැග්නයිට් මෝටර් රථය නිෂාන් සමාගම විසින් සැලසුම් කරලා ඉන්දියාවේ චෙන්නයි වල කර්මාන්ත ශාලාවක තමයි නිෂ්පාදනය කරන්නේ. මේ වාහනේ 5 දෙනෙකුට පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. මේක ෆුල් ඔප්ෂන් වාහනයක්. නිෂාන් මැග්නයිට් වාහනේ එන්ජින් එකට හෝස් පවර් 99ක බලයකුත් නිව්ටන් මීටර 152ක ටෝක් එකකුත් නිපදවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඉන්ධන ලීටරයකට කිලෝමීටර් 17.9ක දුරක් ධාවනය කිරීමට හැකියාව තියෙනවා මේ නිෂාන් මැග්නයිට් වාහනේට. ලීටර් 40ක් පමණ ඉන්ධන රඳවා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ වාහනේ බර කිලෝග්‍රෑම් 1486ක් වෙනවා කියලා තමයි සමාගම සඳහන් කරන්නේ. වැදගත්ම කාරණය තමයි මේ වාහනේ මිල. සීලුම බදු ඇතුළත්ව 1 ලීටර් ඔටෝ මාදිරිය ලක්ෂ 78ක් සහ 1 ලීටර් ටර්බෝ ඔටෝ මාදිරිය ලක්ෂ 89ක් පමණ වෙනවා. වාහනේ ගානන් ඉතින් දැන් මේ රටේ තියෙන ගානත් එක්ක බලද්දි සාධාරණයි කියලාත් හිතෙනවා. මොකද දැන් ලංකාවට එන ඇල්ටෝ එකටත් ලක්ෂ 70ක් පමණ ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම බලනකොට ඉතින් මේ වාහනේ ගාන සාධාරණයි කියලා තමයි කියන්න තියෙන්නේ. යුනියන් ප්ලේස් වල තියෙන නිෂාන් ෂෝරූම් එකට ආවොත් ඔයාලත් නිෂාන් මැග්නයිට් වාහනේ බලන්න පුළුවන්. නිෂාන් මැග්නයිට් SUV රථය ලෝපුරා රටවල් 65කට අධික ප්‍රමාණයකට අපනයනය කිරීමට නියමිතයි. ලෝපුරා භාවිතා කරන එම මෝටර් රථය ශ්‍රී ලංකාවේ ඉන්න ඔයාටත් දැන් ගන්න පුළුවන්. මේ දවස්වල හැමෝම කතා වෙන වාහනයක් තමයි මේ නිෂාන් මැග්නයිට් SUV රථය. ඒකට හේතුව තමයි මේ වාහනේ වෙළඳ පොලේ තියෙන අනිත් වාහන එක්ක බලනකොට මිලෙහි ඇති අඩුවීම. නිෂාන් මැග්නයිට් කියන්නේ දැනට ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් වාහන මිල ගණන් එක්ක බලනකොට වාහනේ බ්‍රෑන්ඩ් එක, පෙනුම සහ මිල නිසාවෙන් ගොඩක් අය කතා බහට ලක් වෙලා තියෙන වාහනයක් බවට පත් වෙලා තියෙනවා. නිෂාන් මැග්නයිට් කියන්නේ කම්පැක්ට් SUV ගණයට අයත් මෝටර් රථයක්. ස්පෝර්ට් මාදිලි වලට සමාන හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිත SUV එකක් තමයි මේ නිෂාන් මැග්නයිට් කියන්නේ. නිෂාන් මැග්නයිට් මෝටර් රථය නිෂාන් සමාගම විසින් සැලසුම් කරලා ඉන්දියාවේ චෙන්නයි වල කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරන්නේ. මේ වාහනේ 5 දෙනෙකුට පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. මේක ෆුල් ඔප්ෂන් වාහනයක්. නිෂාන් මැග්නයිට් වාහනේ එන්ජින් එකට හෝස් පවර් 99ක බලයකුත් නිව්ටන් මීටර 152ක ටෝක් එකකුත් නිපදවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඉන්ධන ලීටරයකට කිලෝමීටර් 17.9ක දුරක් ධාවනය කිරීමට හැකියාව තියෙනවා මේ නිෂාන් මැග්නයිට් වාහනේට. ලීටර් 40ක් පමණ ඉන්ධන රඳවා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ වාහනේ බර කිලෝග්‍රෑම් 1486ක් වෙනවා කියලා තමයි සමාගම සඳහන් කරන්නේ. වැදගත්ම කාරණය තමයි මේ වාහනේ මිල. සීලුම බදු ඇතුළත්ව 1 ලීටර් ඔටෝ මාදිරිය ලක්ෂ 78ක් සහ 1 ලීටර් ටර්බෝ ඔටෝ මාදිරිය ලක්ෂ 89ක් පමණ වෙනවා. වාහනේ ගානන් ඉතින් දැන් මේ රටේ තියෙන ගානත් එක්ක බලද්දි සාධාරණයි කියලාත් හිතෙනවා. මොකද දැන් ලංකාවට එන ඇල්ටෝ එකටත් ලක්ෂ 70ක් පමණ ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම බලනකොට ඉතින් මේ වාහනේ ගාන සාධාරණයි කියලා තමයි කියන්න තියෙන්නේ. යුනියන් ප්ලේස් වල තියෙන නිෂාන් ෂෝරූම් එකට ආවොත් ඔයාලත් නිෂාන් මැග්නයිට් වාහනේ බලන්න පුළුවන්.